ඔබ පවසන්නේ? එසේනම් නුඹ මරණයට සූදානම් වෙනු. සෙබළුනි, මේ මහල්ලාව රැගෙන ගොස් සිරගත කරනු. රාජාභිෂේකයෙන් පසුව නුඹ හමුවන්නම්. අද්දහිරු බැසීමට ප්‍රථම සේනාව සූදානම් කරනු. මෙතෙක්කල් රැස් කළ වස්තුව නුඹ කොහෙද සලවා තිබෙන්නේ? පුතකාශප මා සංගවා ඇති වස්තුවක් නොමැත. ඔබ වරක් කවුළුවෙන් නිමත බලන්න. මා රැස් කළ වස්තුව නම් මේ හෙත් සතුසාර වූ දේශයයි. මාගේ පුතුවතින් මිය යාමට මාගේ කිසි පැකිලීමක් නොමැත. ඒත් මාගේ අවසන් කැමැත්තක් ඇත. එනම් මාගේ වටිනා වස්තුව වන කලාව ඉස්මත්ෙන් මාගේ දේහය තැන්පත් කරන්න. මට මුසාන පවසනු. මාගේ මරාදමු. මාමිකාරට පොරොන්දුවක් වූවා. ඔබ ඔහුගේ පවුලට කලාක් මෙන් දැඩි දඬුවමක් ඔබට ලබා දෙන බව. එබැවින් පියාණනි, මට සමා වනු මැන. මේ හැර මට විකල්පයක් නොමැත. සෙබළුනි, මොහු කලාව ඉස්මත්තට රැගෙන යන්න. හුස්ම නැති වෙන තුරු මැටි ගසනු. දොරහැර ධාතුසේන රජු සිරගෙයින් එළියට රැගෙන එයි. ඊට පස්සේ කලාව අසලට රැගෙන ගොස් නැටි ගසා මරා දමයි. එන්නේදී කාශ්‍යප රජු අසලට පැමිණේ. අප සැලසුම් කළාටත් වඩා හොඳින් සියල්ල සිදු වුණා රජතුමනි. එසේනම් මුගලන් කොයි මොහොතේ හෝ අපට පාර දෙනු ඇත. ඔහු මට වඩා හොඳින් මේ නගරේ සෑම කොනක්ම දන්නවා. ඒ අපට අවාසියක්. කුමක්ද කරන්නේ රජතුමනි? අප මීට වඩා බොහෝ ආරක්ෂිතව සතුරන්ට ළඟා විය නොහැකි රාජ්‍යයක් ගොඩනැගිය යුතුය. සියගිරි නම් පර්වතයක් මා සොයාගත්තා. හොඳින් සැලසුම් කළොත් එය විශිෂ්ට රාජ්‍යයක් වේවි. සියගිරි පර්වතයේ අසලට රජ සහස්‍රයන් ප්‍රතිපැමිණි. එසේ රජතුමනි, මේ නම් ඉතා කදිම ස්ථානයක් රජතුමනි. මේ මහා පර්වතය නුදුරේම මාගේ මාලිගාව වේ. රජතුමනි, ඒත් මේ පර්වතයට ජලය ගෙන යන්නේ කෙසේද? ඒ සඳහා මට සැලසුමක් ඇත. ඒ සාර්ථක වූවොත් මා මේ පර්වත මුදුනේ ජල උද්‍යානයක් කරමි. මෙම පර්වතය සැබෑ සිංහයෙකුගේ දිස්සේ. අනාගතයේදී මේ පර්වතය
අපගේ රාජ්‍යයේ අභිමානයක් ලෙස වැටේ. දේවිය කාශ්‍යප රජු අසලට පැමිණේ. දේවිය මාර පෙනෙන ස්ථානයේ විශාල පෞරක් තැනීමට අදහස් කරගෙන ඇත. පෞර? ඒ කුමකටද රජතුමනි? මාගේ අග බිසව වන නුඹගේ මාගේ පරිවාර බිසවුන්ගේ සුන්දරත්වය සුරලව දෙවිය අඟනුන් හා සමයි. එබැවින් මේ පර්වතයේ සියලුම ලෙන් තුල නුඹලාගේ රුව මා සදා නොමැකෙන ලෙස සිතුවම් කරමි. ඉන්පසු කාශ්‍යප රජු සේනා සංවිධානය කොට සීගිරි බලකොටුව නිර්මාණය කිරීමට වැඩ ආරම්භ. කාලය ඇවෑමෙන් බලකොටුවෙහි වැඩෙනීම කොට කාශ්‍යප රජු තම රාජධානිය බවට සීගිරිය පත් කර ගන්නා දිනයෙහි ප්‍රීතිය නිමිත්තෙන් සීගිරි අප්සරාවියන් මෙසේ කාශ්‍යප රජු ඉදිරියෙහි රංගනයේ යෙදේ.
ගණන ලද්දේ උදෙක් මාගේ සුව පිණිස පමණක් නොව අනාගත ලෝකවාසී සෑම දිනාටම එළියන්ගේ වික්‍රමය දැන ගැනීම පිණිසයි. එසේ ස්වාමීනි. දේවීනි මාහට ඔබට පැවසීමට දෙයක් ඇත්තෙමි. හිමද ස්වාමීනි? මා කෙතරම් ආරක්ෂිත වුවත් මාහට බියක් දැනේ. ස්වාමීනි බියක්? ඔව් යම් දිනක මාගේ සොයුරු මුගලන් මා සොයායේවි කියා බියක් දැනෙනවා. ඇයි ඔබ බියවන්නේ රජතුමනි? අප සැවමත් රටවැසියනුත් ඔබ සමගයි.